මේ තාම හිම වැටෙනවා දැන් අඩු වෙලා තියෙන්නේ හිම පතනේ. මේ තාම ඔබට පේනවා ඇති කුට්ටි කුට්ටි වැටෙනවා. ඔය මේ හිම නිසා මේ දැන් උදේ වේලාව 7ට විතර ඇති. ඒ වුණාට අමුතු දැන් හිර පේන්නවත් නැහැ කොහෙවත්. නමුත් මේ හිම වල තියෙන මේ පිරිසිදු සුද නිසා මේ තියෙන ආලෝකයේ වැඩියෙන් පරාවර්තනය වෙලා ඊටාම ලොකු ආලෝකයක් විදියට පැහැදිලිව පේනවා. හරිම ආසයි. දැන් මේ ගහේ අපේ නිවස ඉදිරිපිට මේ ගස මේකේ තිබුණ කොළ දැන් සති දෙකකට කලින් සම්පූර්ණ වැටිලා ඉවර වුණා. ඊට කලින් වර්ණවත්ව තිබුණා. දැන් මේ ගසේ අතු වල ඉතුරු වෙච්ච අතු වල හිම වැටිලා සුදු පාට ලස්සනට පුළුන් වගේ හැදිලා තියෙනවා. මේ තව ගහක් තියෙනවා මේ ළඟම අපේ. ඒකේ මේ කොළ වැටිලා ඉවර වුණේ නැහැ. මේ ගහේ තාමත් එක දෙක තියෙනවා. ඒකෙත් හිම වැටිලා තියෙනවා. මේ බලන්න මේ මෙතන හිම මේ පොඩි පේනව නේද මේ මල් පැල නටු තියෙන්නේ කොළ වැටිලා ඒ වගේ හිම වැටිලා තමයි මේ මල් වගේ තියෙන්නේ. මේ වහලවල් සියල්ලම ගෙවල් වල මේ තියෙන්නේ අපේ නිවස අපේ ලොකු පුතාගේ ඒ නිවස ඉදිරිපිට ඒගොල්ලෝ මේ වාහන දෙකේම හිම මේ බැඳිලා තියෙන්නේ තට්ටු. මම මේ කැඩුවා ටිකක් බලන්න දැනටත් අඟල් 3ක විතර ඝනකමට මේ හිම තට්ටුව තියෙනවා. පේනව නේද? මේ බලන්න මේකෙත් මේ විදුරු වලක් තියෙනවා. මේ දුවගේ කාර්යක ඔක්කොම වැහිලා තියෙනවා. මේ බලන්න මේ ඩස්බින් වල ඉඳලා ඔක්කොම තට්ටු බැඳිලා තියෙන්නේ. මම දැන් නිවසේ පිටිපස්ස තියෙන පොඩි ගාඩන් එකට යනවා. බලමු මෙතන මෙන්න මම නැවතත් මේ වීඩියෝ කරන්න ගත්තා. මේ නිවසේ පිටිපස්ස ඩි ග්‍රවුන්ඩ් එකේ මේ තියෙන සම්පූර්ණ හිම තට්ටුව මේ රෙදි ඇලේ හිටලා හිම අයිස් බිඳිලා තියෙන්නේ දැන්. මේ බලන්න ලස්සනයි. මේ ඉදිරියේ තියෙන නිවස් වල ඔක්කොගෙම වහලවල් සුදු පාටයි තියෙන්නේ. ඔක්කොම හිම පේනවා නේද? වහලවල් ටික ඔක්කොම. මේ අපේ එළියේ තියෙන මේ මේසේ කොම හිම තට්ටු දැන්ලා තියෙනවා. මේ තාප්පවලත් එහෙමයි. මේ සියලු දේ ඉතාලම පොඩ පේනව නේද? මේ අපේ මේ ගහෙත් මේ කොළ වැටුණා තව වැටෙන්න තියෙනවා. ඒකෙත් හිම හැඳිලා තියෙන්නේ දැන්. මේ හිම තට්ටුව ඝනකම බලන්න පුළුවන්. මගේ සපත්තු වලට මේ එරිලා තියෙන්නේ දැන්. එන්න බලන්න. හරි. මගේ අඩිපාර. මේ අපේ ඇපල් ගහේ කොළ ගොඩක් වැටුණා. මේ සැරේ ගෙඩි ගොඩක් හැදුනා මේකේ. හරි. දැන් ගෙඩි කඩලා ඉවරුණා. දැන් හිම වැටිලා තියෙනවා මේ ඉතුරු කොළවල. ඔබට පේනවා ඇති. මේ තියෙන්නේ ඉතාම අමුතු දීප්තියක් තියෙන්නේ මේ අයිස් වල
ආලෝකයේ වැටිලා පරාවර්තනය වෙන නිසා මේ සම්පූර්ණ තනකොළ පිට්ටනිය උඩ තමයි මේ අයිස් තියෙන්නේ. හරි මේ ගෙවල් වල වහලවල් ඔක්කොම සුදු පාටයි. හිම තට්ටු බැඳිලා තියෙන්නේ. දැන් ටික ටික දිය වෙලා මේ යනවා. මේ ගහේ පොඩි ගහේ මේ තියෙන හිම තට්ටු මෙදිලා. ඉතින් ඔන්න මගේ හිම අත්දැකීම ඔයගොල්ලන්ටත් බෙදා ගන්න මම ඉදිරිපත් කළා. ස්තුතියි.